හලෝ ගයිස්, ඉතින් හැමදෙනාම මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද කතා කරන්න හිතුවා ඔන්ලයින් සල්ලි හම්බ කරන්න පුළුවන් තවත් platform එකක් ගැන. ඉතින් කලින් මම ඔයගොල්ලන්ට කියලා දුන්නා task pay කියන site එකෙන් කොහොමද සල්ලි හොයන්නේ කියලා. ඉතින් ඒ වගේම micro jobs කරලා සල්ලි හොයන්න පුළුවන් තව site එකක් ගැන තමයි අද කතා කරන්න හිතුවේ. ඉතින් මේ site එකේ නම ඔයගොල්ලන්ට දැනවත් පේනවා ඇති. Timebucks කියලා තමයි මේ site එකේ නම. ඉතින් ගොඩක් අය මේකේ වැඩ කරනවා ඇති. ගොඩක් අය මේක දන්නවා ඇති. ඉතින් මේ පලටෆෝර්ම් එක කොහොඳ වැඩ කෙරෙන්නේ තෝට කොහොම ලොකුල් පේමට එකක් ගන්න ඕනේ ඒවගේම කොහොමද මේක රෙජිස්ටර්ලා වැඩ කරගෙන කියනටික මම මේ විටිකින් කතා කරන්න හිතුවා. ඉතින් ඔක්කොන ගනින් මන්ද මේ ගිය මේ රිවියස් ටයිම්බක්ස් කියන සයිට්ගේ රිවියස් තියෙන පොඩි පේජ්ජ කරතමා ගී ඉතින් ඔකොලන් පේන ඇති ගොඩක් හොඳ රිවියව් මේ සයිට් ගැන ගොලු දීල තියෙන ඉතින් වාට පේන ඇති මේ කමෙන්ට් මේ රිවියස් ටික දැක්කම ගොලන් හිතාගන්න පුළුවන් ඇති ගොඩක් හොඳ සයිට් එකක් සල්ලි හම්බ කරන්න පුළුවන්. ඉතිං මේකෙත් තර ඔගලන්ට තියෙන මයිකෝ ජොබ්ස ගැන ස්පරව් ගක්ස් එතකොට අංකලින් කරපු විඩියක ටස්පේ වගේ මයිකෝ ජොබ්ස් තම කරන්න ඉතින් ඒව කරල තම ගලන් සල්ලි ඉතින් ලිමිට් එකක් කියල නෑ ඔගොලන්ට ඔයාගේ වැඩේ ඔය අවංක එක හරිටම කරන එකගොල කියල තින ටස්පේ හරිටම කරනවා ඔයාට පුළුවන් ඒගොල්ලො කියන්න ඒගොලන්ගේ ඒ පලට්ෆෝර්ම් එක හරහා මුදල්ලු පයන්න. ඉතින් අපි බලමු කොහොමද මේ සයිට් එක රෙජිස්ටර් වෙන්නේ කියලා. ඉතින් මුලින්ම ඔයගොල්ලෝ Timebucks කියලා ඔයා Google search engine එකේ හරි ඔයා පාවිච්චි කරන web browser එකේ ඔයා search කරන්න. search කරාට පස්සේ ඔයා මෙන්න මේ වගේ page එකකට තමයි ඔයාව එන්නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා sign up login කියලා බලන්න දෙයක්. ඉතින් වෙන දෙයක් තියෙනවා sign up එකට ගියාට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට පොඩි ඩීටේල්ස් වගේ ඔයගොල්ලන් ෆිල් කරන්න තියෙන. ඉතින් ඔයාගේ ඊමේල් එක පාස්වර්ඩ් එක රිපීට් පාස්වර්ඩ් මේ ටික ගහලා ඔයාට පුළුවන් මේකට මුලින්ම රෙජිස්ටර් වෙන්න. ඉතින් මම මේක රෙජිස්ටර් වෙනවා මෙන්න මේ විදිහට. හරි ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතන sign up successful කියලා වැටෙනවා. ඉතින් ඊට පස්සේ ඔයා මෙන්න මෙහෙම තමයි ඔයාගේ page එකට එන්නේ. හරි මේ විදිහට ඒක සයිට් එකට ආවට පස්සේ ඔයගොල්ලෝ ලොග් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක කන්ෆර්ම් කරන්න කියලා මේකල මෙසේජ් එකක් එවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන ක්ලික් here to resend confirm. ඒ කියන්නේ ඔයාලට මේක ඇවිල්ලා නැත්නම් ඔයාලට පුළුවන් මේ resend කරන්න ආවෝ නැත්නම් ඔයාලට දැන් තියෙනවා වගේ ඊමේල් එකට ගිහිල්ලා මේකට ඇවිල්ලා තියෙන ඊමේල් එක කන්ෆර්ම් කරන්න දෙන්න. ඉතින් මම මේ විදිහට මගේ ඊමේල් account එකට ගිහිල්ලා ඒක ඒ විදිහට කන්ෆර්ම් කරගන්න. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට ඊමේල් එකක් මට ඇවිල්ලා තියෙනවා Timebucks වලින්. ඉතින් වෙරිෆයි කරන්න කියලා මගේ account එකේ ඉතින් මම මේක මේ විදිහට ක්ලික් කරගන්නවා. ඉතින් මේ විදිහට පොඩි link එකක් ඒගොල්ලෝ දීලා තියෙනවා. ඒ link එක මේ විදිහට මම ක්ලික් කරගත්තට පස්සේ කොහොම ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගෙලින්ම අපිව ඩෑෂ්බෝඩ් එකටම යනවා. හරි. එතෙන් ගියාට පස්සේ ඔයාලට මුලින්ම එතන බලා ගන්න පුළුවන් උඩ පොඩි දෙයක් මම මුලින්ම කියලා ඉන්න මෙතන next payout කියලා ඔයාලට පොඩි වෙලාවක් බලා ගන්න පුළුවන්. ඉතින් මේගොල්ලෝ සාමාන්‍යයෙන් පේමන්ට් කරනවා මේ පැය ගානෙන් ගානට. ඉතින් එන්නේ පේමන්ට් එක තමයි ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. මෙන්න මේ වෙලාවෙන් පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ පේමන්ට් එක withdrawal කරගන්න. හරි ඉතින් ඊට පස්සේ බලමු මේකේ ඔයා පොඩි දේවල් වගේ හදාගන්න තියෙනවා මුලින්ම. හරි ඉතින් මේ විදිහට ආවට පස්සේ ඔයගොල්ලන්ට වෙන විදිහට ටාස්ක් බාර් එකක් වගේ එකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් එතන තියෙනවා dashboard earning earn advertise එහෙම කියලා කොටස් වගේක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේකේ දැන් ඔයා මේ dashboard කියන එකට ගියාම එතන ආවට පස්සේ ඒගොල්ලෝ ඔයගොල්ලන්ට දෙනවා සර්වේස් වගේක්. ඉතින් ඒ සර්වේස් කම්ප්ලීට් කරාම ඔයගොල්ලන්ට ටිකක් වැඩි ගානක් ඔයාලට හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙම සර්වේස් කම්ප්ලීට් කරපු අයගේ රටවල් ටික සහ ඒගොල්ලෝ මොකද්ද කරපු සර්වේ එක කියලා තමයි මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කම්ප්ලීට් කරපු කාලෙත් මේ වගේ පැත්ත බලා ගන්න පුළුවන්. ඒගොල්ලෝ earn කරපු ගාන ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති කොච්චර ප්‍රමාණයක් මේගොල්ලෝ සර්වේස් වලින් earn කරලා තියෙනවද කියලා. ඉතින් අර සර්වේස් වලට මෙන්න මෙතන ඔයා earn යටතට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ගේම්ස් තියෙනවා, සර්වේස් තියෙනවා, ටාස්ක් තියෙනවා. එහෙම ගොඩක් ඔප්ෂන් වගේ තියෙනවා. ඉතින් ඔයා මේකේ මුලින්ම මම කියන්න ඕනේ සල්ලි හම්බ කරන්න නම් ඔයාලට යන්න ඕනේ මෙන්න මේ earn කියන ටැබ් එකට තමයි යන්න ඕනේ. earn කියන ටැබ් එකට ගියාට පස්සේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන ඔයාලට මොනවාද ටාස්ක් තියෙනවා, ඔයාලට මොනවද සර්වේස් තියෙන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම සර්වේස් පොඩ්ඩක් චෙක් කරලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඒ සර්වේස් වලට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට සර්වේස් වගේ පාඩ බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන දීලා තියෙනවා Timebucks quality testing surveys එකක්. ඉතින්
ඔගලන්ට ඒට ඒ සර්වේක කම්පලිට් කරනමට බින්දෝෂම එක ඩොල බින්දෝෂම එකක රේට එකක් වට හම්බ ඉතින් මේ ස්ටාර්ටකට කියල වට පුළුවන් මේ ටයිම් බක්සගේ තියන මේ කොලිටි ටෙස්් සර්වේක වාර කම්පලිට් කරලා ඔයාට ඇතන තියෙන ගාන හාගන්න ඉතින් ඒ විදියට තම මෙතන සර්වේසල් වැඩටික වෙන්න ඉතින් දැනටවාට මෙතන ලෝඩලා තින එක සර්වේ එකයි ඉතින් ඔයාට තම මේ සයිට් වැඩ කරන ඇති වාර්තාව සර්වේස් මෙතන බලාගන්න පුළුව හරි ඉතින් වාට වාට මෙතර ටාස්කයක් කම්පලිට් කරන්න ඔන්න වාට කරන්න තියන්නේ මොනු ටාස්කොල්ට යන්න ඕනම ඒන් කියන ටැබ්බ කර ඉතින් ඒන් කියනකට ගියාට පස්සේ වට බලාගන්න පුලන් මෙතන ටාස්කෙන් ඔප්ෂණකොට තියෙනවා ඉතින් ටස් කියනකට ගියාට පස්සේ හරි මෙතන මුලින්ම වගේ ප්‍රොෆයිල් එක කම්පලිට් කරන ඉන්න ඕනේ වාට ටාස්ක් පෙන්න්න කලින් ඉතින් මෙතන කලික් කිය කියන එක කලික් කරලා ඔයාට පුළුවන් ඔයාගේ කවුන්් එකට ගිහිල්ලා මෙන මෙතන නේම් එක එතකොටගේ බර්තය එක කන්ට්‍රී එක එතොට ස්ටේට් එක ඒ විදියට ඩීටස් ටික ෆිල් කරලා ඔයාට මේ අප්ඩේට් කියන බට්නක දුන්නට පස්සේ ඔයාට මෙතන ටාස්ටික බලාගන්න පුළුවන් ඉතින් දැන්ම මේටික ෆිල් කරන්න න්න මමගේ ඔරිජිනල් account එකට ගිහිල්ලා පෙන්වන්න කොහොමද ඔයගොල්ලන්ට ටාස්ක් ටික බලාගන්න පුළුවන් වෙන්නේ කියලා. හරි මේ විදිහට ඔන්න මම ආවා මගේ ඔරිජිනල් account එකට. ඉතින් මෙන්න මේකේ ඔයගොල්ලන්ට පේන ඇති දැන් තමයි මගේ wallet එකේ කීයක් තියෙනවද ඒ වගේම earning මම කොච්චර earn කරලා තියෙනවද ඒ වගේම bonus එක මට කොච්චර ඇවිල්ලා තියෙනවද කියලා බලාගන්න පුළුවන්. ඉතින් ඔයා මේ site එකට මේ site එක වඩා හම්බෙන referral link එකක්. ඉතින් ඒ ඉතින් මෙතනම තියෙන referral link එක. ඉතින් මේ referral link එක ඔයාලා share කරලා මේ link එක හරහා ඔයාගේ තව කවුරු හරි කෙනෙක් ඔයාගේ මේ කවුන්් වගේ ලින්ක හර මේ කවුන්් එකක් හදාගත්තොත් ඔයාට රෙෆරල් හරවාට මුදලක් කර්න් කරගන්න පුළුවන් වෙනවා. හරිද ඒ විදියට ඔයාට මෙතන රෙෆරල් හරවාට මුදලක් කර්න් කරගන්න පුළුවන් වෙනවා. හරි ඊට පස්සේ දැම්ම ඔයගොල්ලන්ට කලින් කිව්වා මේකේ earn කියන ටැබ් එකට ගිහිල්ලා තමයි ඔයා මෙතන ටාස්ක් වලට යන්න ඕනේ කියලා. ඉතින් earn කියන ටැබ් එකට ගියාට පස්සේ එන්න මෙතන ඔයාගේ සුපුරුදු විදිහටම ටාස්ක් කියන එක බලා ගන්න පුළුවන් වෙනවා. ඒකට ගියාට පස්සේ මෙන්න මේ විදියට ඔගලන්ට ඇවේලබල් ටාස්ක් ටික බලාගන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ඇති මේ විදිහට ටාස්ක් ගොඩක් ඔයගලන්ට පෙන්නනවා. ඉතින් අර කලින් ඔයාගේ ප්‍රොෆයිල් එක මුලින්ම ඔයා අප්ඩේට් කරගෙන හිටියේ නැත්නම් මේ ටාස්ක් ඔයාලට මුලින්ම පෙන්වන්නේ නැති වෙනවා. ඒක තමයි ඉස්සෙල්ලා අපිට උනේ. හරි ඉතින් අපි නිකන් නෝමල් බලමු. මෙතන තව උඩ ඔයගලන්ට පුළුවන් ෆිල්ටර් කරලා ඔයගලන්ට ටාස්ක් ගන්න පුළුවන්. ඔයා මොනවාද හොයන ටාස්ක් වර්ග ටික කියලා ඔයාලා මෙතනින් ඒගොල්ලන්ගේ යටතේ ෆිල්ටර් කරලා ඔයාලට ගන්න පුළුවන්. හරි ඉතින් මම මෙතන නෝමල් පොඩි ටාස්කයක් ගමු ගන්න අපි ඔයගලන්ට පේන්නේ නැති මෙන්න මෙතන ෂෝට් සර්වේ එකක් ඔයාලට බලාගන්න පුළුවන්. ඉතින් ඒ සර්වේ එකේ ඔයාලට පේනවා ඇති 5 questions නේ ප්‍රශ්න 5යි තියෙන්නේ. ඉතින් ඔයාලට $0.02.8ක් ඔයාලට හොයාගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තව ටාස්ක් එකක් තියෙනවා join Timebox gifts ටෙලිග්‍රම් channel කියලා. ඉතින් ඒකට ජොයින් වුණාම මෙන්න මෙතන ඔයගලන්ට $0.0.9ක මුදල හොයාගන්න පුළුවන්. ඉතින් ওই විදිහට ඔයගලන්ට වෙන්නේ තාම මෙතන සර්විස් දෙකක් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මේ සර්විස් ඔයගලන්ට පේනවා ඇති දාලා අදහසක් ගන්න පුළුවන් මේ සර්විස් වලින් තමයි ඔයගලන්ට වැඩිපුරම ගණන් ඔයාලට හම්බෙලා තියෙන බාන්න අනිත් ඒවාත් එක්ක බලද්දී ටෙලිග්‍රම් channel එතකොට මේ සර්විස් කම්ප්ලීට් කරාම ඔයාලට හම්බෙන ඉන්කම් එක ඔයාලට වැඩි. ඉතින් ඔයාලට පුළුවන් කොහොම හරි මේ සර්විස් ගොඩක්ම try කරන්න පුළුවන්. ඉතින් ඒකට සර්විස් එකක් ඔයාලා try කරනවා කියන්නේ ඔයා හැමතිස්සෙම මේ site එක ගැන alert එකේ ඉන්න ඕනේ. මොකද ගොඩක් අය මේ සර්විස් කම්ප්ලීට් කරන්න තමයි බලන් ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ සර්විස් එකක් වැටෙනකම් බලාගෙන ඉන්නවා. ඉතින් ඔයාට ඒ chance එක නැති වෙන්න පුළුවන්. ඒගොල්ලෝ සර්විස් කම්ප්ලීට් කරලා දැම්මම ඉතින් කොයි වෙලාවෙත් ඉතින් touch එකේ ඉන්න වෙනවා. ඉතින් මේ විදිහට ආවට පස්සේ මම මෙන්න මෙතන මේ subscribe to the Timebox YouTube channel කියන එක මම ඒක තෝරගන්නවා. ඉතින් ඒක තෝරගත්තට පස්සේ මෙන්න මෙතන view කියන එකට මම යනවා. ගියාට පස්සේ ඔයා සාමාන්‍ය view කියන එකට ගියාට පස්සේ ඒකෙන් කියන්නේ ඔයා දැන් ටාස්ක් එක පටන් ගත්ත කියන එක ඒකෙන් කියන්නේ. ඒකෙන් හැමතිස්සෙම කියන්නේ ඔයා ටාස්ක් එක දැන් view කරනවා. ටාස්ක් එකේ මොනවද තියෙන්නේ කියන එක බලනවා කියන එක විතරයි. මොකද මම මේ දේවල් කියන්නේ ඔයාට දැන් මේ සයිකල් එකේ පල්ලයට ගියාට පස්සේ ඔයාට පේනවා ඇති මෙන්න මෙතන start campaign කියලා එකක් තියෙනවා. හැබැයි ඊට කලින් ඔයාට පේනවා ඇති මෙන්න මෙතන YouTube link එකක් ඔයාලන්ට දීලා තියෙනවා. ඉතින් මේක ක්ලික් කරලා ගොඩක් අය කරන්නේ හරි. ඔන්න දැන් ටාස්ක් එකට ඇවිල්ලා තියෙනවා. ඔන්න දැන් link එකක් දීලා තියෙනවා. ඔන්න දැන් link එක ක්ලික් කරා ඔයා වැඩේ කරා submit කරා කියලා. ඉතින් ඒක නෙමෙයි අතන මෙන්න මේ start campaign එක කියන එක ක්ලික් කරලා තමයි ඔයා ටාස්ක් එක කරන්න ඕනේ. අනිවාර්යෙන් ඒක කරන්න ඕනේ. මොකද එහෙම කරේ නැත්නම් සමහර විට ඔයාගේ payment එක රිජෙක්ට් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් user approval rate එක. ඉතින් සාමාන්‍යයෙන් හැමතිස්සෙම අපි ටාස්ක් එකක්
කරනවාද නැද්ද කියනක තීරණය කරන්නේ මෙන්න මෙතන යූසර් ඇප්රූවල් රේට් එක අනුව. ඉතින් මේක සාමාන්‍ය 100ට 90ට වඩා උඩ තියෙනවා නම් තමයි ගොඩක් හොඳ. නැත්තම් 100ට පයිතන්න 40 50 වගේ තියෙනවා නම් බොහෝ දුරට මේ ටාස්ක් එක කරන්න යන්න එපා. මොකද ටාස්ක් එක කම්ප්ලීට් කරා කියලා සමහර වෙලාවට පේමන්ට් එක ඔයාලට හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. බොහෝ දුරට සමහර වෙලාවට එහෙම වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් ඕකටත් හොඳයි ඔයා මෙතන 190ට වඩා උඩ තියෙන ටාස්ක් එක කම්ප්ලීට් කරන්න. හරි ඔයාට ඔයා හිතන්න බැරි වෙලාවකත් ඔයාගේ ටාස්ක් එක එහෙම විතර 140 වගේ තිබ්බ කියලා ඔයාට පුළුවන් මෙන්න එතන back to task කියන එකට ගිහිල්ලා මේක back කරලා task එකෙන් අයින් වෙන්න. හරි ඉතින් දැන් මෙතන 199 ගන්න තියෙනවා කියන්නේ හරි හොඳ රේට් එකක් තියෙනවා. ඒකෙන් හින්දා මම මෙතන start campaign ගිහිල්ලා මම මේ task එකට යනවා. හරි ඉතින් start campaign ගියාට පස්සේ ඔයාලට පේනවා මෙතන මොකද්ද කරන්න කියලා. මෙතන time එකක් යනවා ඔක. එතකොට ඒ time එකත් එක්ක ඔයා බලන්න ඔයාලගේ වැඩේ කරන්න. එතකොට මෙන්න මෙතන එයා දීලා තියෙනවා instruction එකක් දීලා තියෙනවා. මෙන්න මේ link එක හරහා ගිහිල්ලා තමයි ඒවා subscribe කරන්න ඕනේ කියලා කියනවා. එතකොට proof විදිහට ඉල්ලනවා මොකද්ද? කියනවා proof name send the channel name. channel name එක proof එකක් විදිහට මෙන්න මෙතන text proof එකේ ඔයාලට දාන්න කියලා කියන. ඉතින් මෙතන time එක අපි මන්ට මේ වැඩේ කරලා කරමු. මොකද time එක යනවා ඔයාලට තේරෙනවා ඇති. හරි ඉතින් ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන මේ link එක මේ විදිහට click කර ගන්නවා. click කරාට පස්සේ මේ විදිහට තව tab එකක් ඔයාලට බලා ගන්න පුළුවන් open වෙනවා. ඉතින් open වුණාට පස්සේ මෙන්න මෙහෙම time box කියන ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන වීඩියෝ එක අපි ඒක pause කරමු. ඉතින් මේ විදිහට ඔයාලට time box කියන site එක බලා ගන්න පුළුවන්. දැන් ඒගොල්ලෝ කියන්නේ මේක subscribe කරන්න කියලා කියන්නේ. දැන් subscribe our channel. හරි. subscribe කරා. bell icon එකක් ඔන්න අපි click කරා ගියමුකෝ. හරි ඊට පස්සේ අහනවා හරි click the notification bell next the subscribe button and choose all එක හරි. එතකොට send the channel name as a proof in the text field. හරි ඉතින් ඔන්න දැන් නම මේ channel එකේ තියෙන නම තමයි ඔයාට මෙන්න මෙතන text send your channel name. හරි අපේ channel එකේ තියෙන නම තමයි proof tag විදිහට මෙන්න මෙතන දාන්න කියලා කියන්නේ. ඉතින් ඔන්න මගේ channel එකේ මම නම මෙන්න මේ විදිහට දානවා. හරි ඔන්න මගේ channel එකේ මම නම දැම්මා. ඒ නම දාලා ඔයාලට තියෙන්නේ මෙතන ඔයා මේ කරලා තියෙන වැඩ ටික හරිනම් ඔයා මෙතන ඒගොල්ලෝ කියලා තියෙන විදිහට instruction ටික follow කරලා ඔයා මේගොල්ලන්ගේ වැඩේ ඔයා හරියට කරලා තියෙනවා නම් ඔයාට තියෙන අන්තිමේදී මෙන්න මෙතන submit for approval කියන එක ඔයාලා click කරගන්න තියෙනවා. හරි ඉතින් ඒක click කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති your proof has been successful submitted for approval. ඉතින් මෙන්න මේක submit වෙලා ඉවරයි successful. ඊට පස්සේ ඔයාලට තියෙන මේ okay කියන බටන් එක මේ විදිහට click කරගන්න. හරි ඉතින් ඔයාලට මෙතන ඒක වැඩේ කරාට පස්සේ ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් මෙන්න මෙතන task වල ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා submissions කියලා. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන ඔයාලට තියෙනවා දැන් මෙතන subscribe කරා ඒ channel එක. ඉතින් pending approval ඒ කියන්නේ මේ job එක දැන් මේක තාම මේක බලලා නැහැ. ඉතින් pending තියෙන යා මේක බැලුවට පස්සේ තමයි ඔයාලට මේ මුදල ඔයාලට හම්බෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති කලින් මම කරපු මේ jobs ටිකේ approved ඒ විදිහට approved කරලා මගේ ගාන මගේ මේකට දාලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි සාමාන්‍යයෙන් මේකේ වැඩ කටයුතු ටික වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති ගොඩක්ම subscribe කරනවා තමයි මාර්ක් කරලා තියෙන්නේ. join වෙලා තියෙනවා Facebook channel වලට. ඒ වගේම copy paste කරලා තියෙනවා code එක. ඊට පස්සේ like කරලා තියෙනවා time box Facebook page එකට. ඉතින් ඔන්න ඔය විදිහට පොඩි jobs තමයි ඔයාලට කරන්න තියෙන්නේ. පොඩි task මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සල්ලි හම්බ කරන්න හොඳ site එකක් ඇත්තටම මාත් මහන්සි වෙලා මේකේ කාලයක් වැඩ කරා. ඉතින් දැන් පොඩි වැඩත් එක්ක පොඩ්ඩක් අමාරු වෙලා තියෙන වැඩ ටික කරගෙන යන්න. ඉතින් මේකෙන් හරියට වැඩ ටික වැඩ කරන කෙනෙක්ට හොඳටම මේ site එකෙන් earn කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි ඒ ගැන කියන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා මේකේ payments ගැන අපි කතා කරොත් එහෙම මෙතන ඒගොල්ලෝ දීලා තියෙනවා මේගොල්ලෝ සාමාන්‍ය පේමන්ට් එකක් කරනවා මෙන්න මේ පැය ගාණෙන් ගානට ඒගොල්ලෝ සාමාන්‍යයෙන් පේමන්ට් එකක් කරනවා. ඒක තමයි මෙතන ඔයගොල්ලන්ට මේ ටයිම් එකත් එක්ක මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් settings වලට ගියාට පස්සේ
ඔයාට මෙන්න මෙතන පේමන්ට් මෙතඩ් යටතට ගියාට පස්සේ ඔයාට මෙතන ඇඩ් කරන්න තියෙනවා ඔයාගේ පේමන්ට් මෙතඩ් ටික. ඉතින් මේකේ ඔයා පේ වෙන්න පුළුවන්. ඒතර ඔයාට මෙතන බලා ගන්න පුළුවන් මෙතන select payment methods ගොඩක් ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ කොයිලාගම මේ බැංක් ට්‍රාන්ස්ෆර් කියන එක ඔයා දාන්න යන්න එපා. ඔයා තව මෙතන තියෙන ස්ක්‍රිල් තියෙනවා. ඒ වගේම ලයිට් කොයින් එතකොට පේ ඒ වගේ ඔයාට වෙන ඒක ඔයාට බලා ගන්න පුළුවන් පේමන්ට්ස් මෙතඩ් ගොඩක් ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් පේ එකේ ගත්තාම ෆී එක යනවා 100ට එකක් කියලා තියෙනවා. ඉතින් ඒක නම් නොසලකා හරින්න පුළුවන්. ගන්න පොඩි මුදලක් තමයි ඒගොල්ලන්ට යන්නේ. ඉතින් ඒ ටික එතන බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන ඩෑෂ්බෝඩ් එකේ ඒ ටික තියෙනවා. ඉතින් නෝමල් විදිහට ඔයගොල්ලෝ මේක වැඩ ටික කරගෙන යන්න තියෙන්නේ. අර ස්ප්‍රවුට් ගිග්ස් වැඩ කරපුවා දන්නවා ඇති. මගේ කලින් ටාස්ක් පේ කියන ඒ වීඩියෝ එක බලපුවා දන්නවා ඇති. කොහොමද මේකේ සාමාන්‍යයෙන් මේ වගේ මයික්‍රෝ ජොබ්ස් කරලා කොහොමද සල්ලි හොයන්න පුළුවන් කියන එක. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා බලලා වුණ කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙනවා. ඒකේ ඔයා කමෙන්ට් එකක් දාන්න. මොකක් හරි ඔයාට ඉෂුව එකක් තියෙනවා නම් කොතන හරි දැනග අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. ඉතින් ඔය ටික තමයි ටයිම් බොක්ස් කියන මේ සයිට් එක ගැන කතා කරන්න තියෙන්නේ. ටයිම් බොක්ස් කියන වෙබ්සයිට් එක ගැන ඉතින් අපිට කතා කරන්න තියෙන ඔන්න දේවල් ටික තමයි. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම ඔයගොල්ලන්ට පුළුවන් විදිහට අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට උදව් කරන්නම්. ඉතින් ඔය ටික තමයි ඉතින් අපිට කතා කරන්න තියෙන්නේ. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් අපි පුළුවන් තරම් ඉක්මනට හැමදේම බලාපොරොත්තු වෙමු. ඔයාලා හැමදෙනාටම සුබ දවසක්. Ghost in the wind, whisper through the tombs. Steel sings, night brings, death looms. I am the shadow, and you're doomed. Blur fade into the night like a phantom in the sky. Steel in my hands, but you'll never see me strike. One by one, they all fall to the blade. I am the shadow you can't